හායි මගේ ලස්සන ළමයෝ, අහන්නකෝ මං අද ඔයාට කියලා දෙනවා 8x8x8 ටෙක්නික් එක. ඒ හින්දා ඔයා වීඩියෝ එක ඉවර වෙනකම් අහන්න. අහලා හරියට පිළිවෙලට ඒ දේ කරලා ඔයාගේ බලාපොරොත්තු ඔයා ඉටු කරගන්න. හරි ඉතින්. මං ඔයාලට කලින් කිව්වා මතක ඇති ඔයාට අවශ්‍යම දේ මොනවද කියලා ඔයා තෝරගෙන ඒක කොහොමද ඉල්ලන්නේ කියලා. මං ඔයාලට ඒක කලින් වීඩියෝ එකකින් කියලා දුන්නා. ඔයා ඇහුවේ නැත්නම් ඒ වීඩියෝ එක ආපහු ඒ වීඩියෝ එක අහලම මේ ටෙක්නික් එක කරන්න ගන්න. ඔයාට අවශ්‍ය දේ ඔයා හරියටම දැනගන්නේ ඔයා නිදහසේ සැනසීලේ විවේකීව ඉන්න වෙලාවට ඔයාගේ හිතට දැනෙන දේ මාර්ගයෙන්. ඒ කියන්නේ ඒ වෙලාවට ඔයාගේ හිතට දැනෙනවානේ මට මේ වගේ මට කාර් එකක් තිබුණොත් හොඳයි. එහෙම නැත්නම් මට වීල් එකක් තිබුණොත් හොඳයි. එහෙම නැත්නම් මං අලුත් හොඳ වැඩි පඩියක් තියෙන ජොබ් එකක් හොයාගත්තොත් හොඳයි. මට එහෙම ජොබ් එකක් හම්බුනොත් හොඳයි. අන්න ඒ වගේ දේවල් වගේ හිතට දැනෙනවනේ. අන්න ඒ දේ ඔයා තෝරගෙන විශ්ව ආකර්ෂණ නීතියේ ටෙක්නික් එකක් කරලා ඒ මාර්ගෙන් ඔයා ඒ ප්‍රාර්ථනාව ඉටු කරගන්න. ඒක ලේසියෙන්ම ඉටු වෙනවා. එහෙම නැත්නම් ඔයාට මේ වෙලාවේ මේ අවස්ථාවේ හිතට දැනිලා එහෙම දැනෙච්ච දේක පාටම ඉල්ලුවට ඒ දේ වෙන්නේ නැහැ. ඔයාට තේරෙනවද ළමයෝ? ඒ කියන්නේ දැන් ඔයා හිතන්නකෝ ඔයාගේ හිතේ කාලෙක ඉඳන් තියෙනවා ඔයාට ඕනේ කියලා Samsung ෆෝන් එකක්. ඉතින් ඔයාට දැන් හැම වෙලාවෙම මේ ෆෝන් එක තමයි ඔයාගේ මතකෙට එන්නේ. ඔයාගේ හදවතට දැනෙන්නේ ඔයාගේ මනස, ඔයාගේ යටි හිත මේ හැම දෙයක්ම හැම වෙලාවෙම මේ ෆෝන් එක ගැන තමයි ඔයාගේ මතකෙ තියෙන්නේ. ඔයා කොහෙ ගියත් ඔයා ওই ෆෝන් එක දැක්කොත් ඔයා අනිවාර්යෙන් මට මේ ෆෝන් එක ගන්න තිබ්බනම් කොහොමද කියලා කාලෙක ඉඳන් ඔයා ඔයාගේ හිතට මේ අදහස දීලා තියද්දී ඔය අතරේදී ඔයාට විශ්ව ආකර්ෂණ නීතිය ගැන දැනගන්නවා. ඔයා මොකද කරන්නේ මේක අභ්‍යාසයක් කරනවා මං කියලා හිතාගෙන ඉන්නකොට ඔයාට දැනගන්න හම්බෙනවා කියන ඔයා දකිනවා ගොඩක් අය Apple ෆෝන් යූස් කරනවා. දැන් මාකටින් එක හොන්දට තියෙන්නේ Apple ෆෝන් වල කවුරුත් ආසයි ඒකට. ඒ කියන්නේ විල්ලුම වැඩි. ඉතින් ඔයාට හිතෙනවා මාත් Apple ෆෝන් එකක් ගන්න ඕනේ. මං විශ්ව ආකර්ෂණ නීතිය හරහා Apple ෆෝන් එකක් අරගන්න උත්සාහ ගන්න ඕනේ කියලා. එහෙම හිතලා ඔයා විශ්ව ආකර්ෂණ නීතියේ ටෙක්නික් එකක් කරනවා. ඒ වුණාට ඒක හරියන්නේ නැහැ. මොකද ඒක ඔයාගේ හිතට දැනෙච්ච ඒ වෙලාව. ඒක ඔයාට නිකන් ඔයාගේ උඩු හිතට ඔයා ඉල්ලුවා විතරයි. වට ඕනේ කියන හැඟීම ආව විතරයි. ඒ වුණාට ඔයාගේ යටි හිත, ඔයාගේ මනසේ කාලෙක ඉඳන් තියෙන්නේ අර Samsung ෆෝන් එක තමයි. ඔයා විශ්ව ආකර්ෂණ නීතිය හරහා මේ කාලෙක ඉඳන් වගේ හිතේ තියෙන ඒ ආසාව ටෙක්නික් එකක් කරා ප්‍රාර්ථනාව කරන්නකෝ. කරලා බලන්න. ඒක අනිවාර්යයෙන්ම ඔයාට ලැබෙනවාමයි. හැබැයි ඔයාට මේ වෙලාවේදී මේ අවස්ථාවේදී මට Apple ෆෝන් එක ඕනේ කියලා වට එක කවදාවත් ඒක ලැබෙන්නේ නැහැ. විශ්ව ආකර්ෂණ නීතියේ මං කලින් ඔයාලට කිව්වා වගේම අභ්‍යාස වගේම දැක්මක් තියෙනවා, නීති තියෙනවා. ඔයාට ලැබිය යුතු දේවල් තියෙනවා. එතකොට ඔයාට එකපාරටම ඔයාට එහෙම මට මේ දේවල් අවශ්‍යයි කියලා ගන්න විදියක් නැති වෙනවා. ඒ හින්දා ඔයාට මං කිව්වා ඔයාගේ යටි හිත බලගන්නන්න. ඔයාගේ මනසට දැනෙන්න දෙන්න. ඔයාගේ යටි හිතට දැනෙන්න දෙන්න ඔයාට අවශ්‍ය දේ. ඔයා හැම වෙලාවෙම හිතන්න ඕනේ ධනාත්මකව හිතන්න. ඍණාත්මක දේවල් අයින් කරන්න. ඔයා ඔයාගේ හිතත් ධනාත්මක සිතුවිලි වලින් ශක්තිමත් කරගන්න ඕනේ. තව දෙයක් මම ඔයාට තව චූටි ටෙක්නික් එකක් කියලා දෙන්නම්. අමතර එක. ඔයා නිදාසේ සැනසෙල්ලේ තනියම ඉන්න වෙලාව තියෙනවානේ. අර ඔයාට අවශ්‍ය දේවල් ඔයා කොහොමද දැනගන්නේ ටයිම් එක තියෙන්නේ. අන්න ඒ වෙලාවට ඔයා පෑනකුයි කොලයකුයි අරගෙන ඔයා ඔයාගේ හිතට දැනෙන දේ ඔයා ලියන්න.
ඔයාලට තේරුණාද? ඔයා ලියලා ඊට යටින් ඔයා ලියන්න ඔයාගේ උපන්දිනේ. උපන්දිනේ කියන්නේ අවුරුද්දයි මාසෙයි නෙමෙයි. ඔයා ඉපදුණු දවස. ඒ කියන්නේ ඔයා ඉපදුනේ 7 කියලා හිතන්නකෝ. ඔයා අර ඔයාගේ බලාපොරොත්තු වල යටින් ලියන්න 7. හරිද? ඒ විදියට දවස් 21ක් ඔය විදියට කරගෙන එන්න. ඒ කරගෙන බලන්න ඔයාට එක දවසකට හෝ එයා නිදහසේ සැනසෙලා ඉන්න වෙලාවකට ඔයා ඒ ලියපු බලාපොරොත්තු වලින් එක දෙයක් හරි දවස් 21කට කලින් අනිවාර්යෙන් ඔයාට ලැබෙනවමයි. තේරුණාද? හරිද ළමයෝ? එහෙනම් මං ඔයාට කියලා දෙන්නම් 8x8x8 ටෙක්නික් එක. හරිද? හරි. එහෙනම් දැන් ඔයා ගන්න සුදු පාට කොලයකුයි නිල් පාට පෑනකුයි. ඒ කියන්නේ A4 සුදු පාට එකක් හරි half sheet හරි සුදු පාට කොලයක්. නිල් පාට පෑනකුත් ගන්න. අරගෙන ඔයා ඔයාගේ ප්‍රාර්ථනාව. ඒ කියන්නේ දැන් ඔයා හිතන්නකෝ ඔයාට ඕනේ මුදලක් කියලා. හරි අපි හිතමු ඔයාට ඕන රුපියල් 50000ක්. ඔයා ලියන්න මට රුපියල් 50000ක් ලබා දුන්නු ආදරණීය විශ්වයට ස්තුතියි. ඒ විදියට 8 සැරයක් ලියන්න. මම මේ ඔයාට ෆොටෝ එකේ පෙන්නලා තියෙන විදියට. හොඳේ? ඒ විදියට 8 සැරයක් ලියන්න. ලියලා කොලේ අනිත් පැත්ත හරවන්න. දැන් ඔයාලට මම පෙන්නලා තියෙනවා කොලේ අනිත් පැත්ත හරවලා ඒකේ ලියන්න 8x8x8. ඔයාලට පේනවනේ ලියලා තියෙන විදියනේ. ඒ විදියට ලියන්න. ලියලා ඒක ඔයා ඔයාගේ පැත්තට 3 පාරක් ඒක ඔයා නමන්න කලින් ඔයා විෂුවලයිස් කරන්න. විෂුවලයිස් කරලා ඔයාට රුපියල් 50000 ලැබුණා. ඔයාට අවශ්‍ය කරලා තිබුණ දේ ඔයා ඒ මුදලින් ලබා ගත්තා. ඔයා ගොඩක් සතුටින් ඒ විදිහට ඔයා විෂුවලයිස් කරන්න. විෂුවලයිස් කරලා ඔයා මේ කොලේ ඔයාගේ පැත්තට නවන්න. නවලා දෙපාරක් හරි තුන් පාරක් හරි නමලා ඔයා මේ කොලේ ඔයා ළඟ තියයි. කියන්නේ ඔයා නිදාගන්න කොට්ටේ යටින් තියන්න. තියලා ඔයා මේක හොඳට මතක තියාගන්න. ඔයා මේක කරන්න ඕනේ මේ ටෙක්නික් එක රැට. තේරුණාද? රැට ඔයා නිදාගන්න කලින් තමයි මේක කරන්නේ. හරිද ළමයෝ? ඊට පස්සේ ඔයා පහුවදාටත් මේ කොලේ ගන්න. අරගෙන පහුවදාට ඔයා ලියන්න නැහැ. දැන් ඔයා ලියපු එක තියෙනවනේ කලින් දවසේ. ඒ ලියපු එක ඔයා 8 වතාවක් කියවන්න. කියවලා කොලේ අනිත් පැත්ත හරවලා ඔයා එතන ලියන්න අර ඔයා ලිව්වේ 8x8x8 කියලා. අන්න එතන කිට්ටුවට වෙන්න ලියන්න ආපහු 8x8x8 කියලා. මේ ෆොටෝ එකේ ඔයාට පේන විදිහට. ඊට පස්සේ ඔයා හරියටම දවස් 8ක් මේ විදිහට කරගෙන යන්න. 9 වෙනි දවසේ රෑ ඔයා මේ කොලේ අරගෙන ඔයා 8 වතාවක් කියවලා ඊට පස්සේ ඔයා මේ කොලේ පුච්චන්න. එහෙම නැත්නම් ඔයා මේ කොලේ ගලාගෙන යන වතුරකට දාන්න. ඔයා කැමති විදිහකට කොලේ බෑර කරන්න. මම නම් හැබැයි මගේ ප්‍රාර්ථනා මං කරන කොල එකක්වත් කුණු වලට දාන්නෙත් නෑ, පුච්චන්නෙත් නෑ. වෙලාවකට ගලාගෙන යන වතුරකට දානවා. අනිත් ඒවා ඔක්කොම මම ෆයිල් එකේ එකතු කරලා තියන් ඉන්නවා. ඒ කියන්නේ ඔයාට කවදා හරි දවසක මම මේ දේ ලබාගත්ත මේ මාර්කින් කියන ඒ හැඟීම හරි ඔයාට දැනෙනවා. කවදාද දෙකපුවාම මතක සටහනක් වෙනවා. ඉතින් ඔයාට තේරුණාද දැන් මේ මෙතඩ් එක කරන විදිය? අනිවාර්යෙන් මේ මෙතඩ් එක කරන්න ඕනේ රැට ඔයා නිදා ගන්න යන්න කලින්. මං අන්න ඒකයි ඔයාට කිව්වේ මුළු වීඩියෝ එකම අහන්න කියලා. මොකද තැනින් අහලා ඔයා හරියටම දැනගත්තේ නැත්නම් ඔයාට මෙතඩ් එක හරියන්නේ නැති වෙන හින්දා. හරිද ළමයෝ? මං ඔයාට අද මෙතඩ් දෙකක් කියලා දුන්නා. එකක් 8x8x8 අනිත් එක ඔයා නිදහසේ සැනසෙල්ලේ ඉන්න වෙලාවට ඔයාගේ හිතට දැනෙන දේ කොලයක ලියලා යටින් ඔයාගේ උපන්දිනේ ලියන එක. මේ දෙකම powerful method. ඔයා හොඳ විශ්වාසයකින් ධනාත්මකව සතුටින් නිදහසේ මේ මෙතඩ් කරන්න ඕනේ. අනිත් එක තමයි ළමයෝ ඔයා හොඳට මතක තියාගන්න. ඔයා විශ්ව ආකර්ෂණ නීතිය සම්බන්ධ මොනවාම හරි
අභ්‍යාසයක් කරලා ඔයා ප්‍රාර්ථනාවක් කරන වෙලාවට ඔයා ඉන්න ඕනේ නිස්කලංක නිශ්ශබ්ද තැනක. ගෝසාකාරී සද්ද වැඩි, ඔයාට මනස අවුල් වෙන තැන්වල ඉඳගෙන මේ දේවල් කරන්න එපා, සාර්ථක වෙන්නේ නැහැ. ඒ හින්දා ඔයා තෝරගන්න ඕනේ ඔයා නිදහසේ ඉන්න වෙලාවක්, නිස්කලංක තැනක්. හොඳද ළමයෝ? ගොඩක් මෙතෙක් තියෙනවා පාන්දර තමයි කරන්න ඕනේ. පාන්දර කරන ඒවා සාර්ථක මෙතෙක් පවර්ෆුල් ඒවා තියෙනවා. හැබැයි මේ 8යි 8 කරන්නේ රැට. හොඳට මතක තියාගන්න. හොඳේ? ඉතින් මේ මෙතෙක් එක කරන විදිහ ඔයාට තේරුනේ නැත්නම්, ඔයාට පැහැදිලි වුණේ නැත්නම් ඔයා මට Facebook එකට මැසේජ් එකක් දාන්න. මම පල්ලෙහා මගේ Facebook එකේ ලින්ක් එක දාලා තියෙනවා. මං අනිවාර්යෙන් රිප්ලයි කරනවාමයි. ඔයාට පැහැදිලි නැත්නම් ආපහු මං කියලා දෙන්නම්. හරිද? ඉතින් ළමයෝ, ඔයා දන්නවද ඔයාගේ ජීවිතේ කොච්චර වටිනා ජීවිතයක්ද කියලා? ඉතින් ඒ ජීවිතේ ඔයාට වෙච්ච චූටි පොඩි සිදුවීමකින්දා ඔයා ඒ ජීවිතේ නැති කරගන්න හදන්න එපා. ඔයාට ලැබුණු ලස්සන ජීවිතේ ඒක ලස්සනට හදාගන්න. ඔයාට අවශ්‍ය වෙන විදියට, ඔයා කැමති විදියට, ඔයාට ආස විදියට ඒක හැඩ කරගන්න. තේරුණාද ළමයෝ? ඉතින් මගේ වීඩියෝ එක බලපු, මාව අහගෙන හිටපු ඔයාට thank you. මෙතෙක් එක කරලා මටත් කියන්න. හරි ඉතින්. එහෙනම් සතුටින් ඉන්න ඕනේ. හොඳද ළමයෝ?